සාදුනාදයක් පවත්වන්න ධර්මාසනාරූඪ වැඩ සිටින අතිගෞරවනීය අපේ ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි සදැහැති කාරුණික පින්වත්නි නිමලෝ ශ්‍රී විද්‍යාරාම පුරාණ මහා විහාරස්ථානයේහි අභිනවයෙන් ඉදිකරන්ට යෙදුන චෛත්‍යරාජාන් වහන්සේ උදෙසා සිද්ධ කරන්ට යෙදෙන පූජා පින්කම් මාලාවෙහි 6 වෙනි දවස තමයි අද දවස. විශේෂයෙන් මේ මාසයේ 19 වෙනිදා ඉඳලා 23 වෙනිදා උදෑසන කාලයේ දක්වාම මහා සංඝරත්නයේ වැඩමවීමෙන් 7 වේලේ පිරිත් ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුණා. ඉන් අනතුරුව දේවදූත පෙරහැර මංගල්‍යයක් 23 වෙනිදා උදෑසන චෛත්‍යරාජාන් වහන්සේට පොත් පළඳවලා ඒ වගේම 23 වෙනිදා ඊයේ දවසේ සවස් 2ට මලතු මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක දුරන්දර අති ගෞරවනීය අපේ දිමුල් කුඹුරේ සරණංකර විමල ධම්මා විදාන ගරු කටයුතු අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම පූජනීය අපේ කනුමුල්දිනී චන්දවිමලා විදාන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක ස්වාමීන් වහන්සේගේ වැඩමවී ඇතුළු මහා සංඝරත්නයේ වැඩම කිරීමෙන් චෛත්‍යරාජාන් වහන්සේ පොත් නිරාවරණය කරලා සිදු කිරීම කරන්නට යෙදුණා. ඊයේ දවස තුළ චෛත්‍යරාජාන් වහන්සේගේ ප්‍රථම පූජාව සිදු කරන්නට යෙදුණා. විශේෂ වශයෙන් මේ පින්කමේ ප්‍රධාන දායකත්වයන් දෙකක් ධර්මයෙන් කටයුතු සිදු කරන්නට යෙදෙනවා. ඒ පින්කම් දායකත්වයේ දරන පින්වතුන් අතර විශේෂයෙන් අපේ සිරිපාල මහත්මයාගේ දියණිය ඩී.එච්. හිමාලේ චතුරාංගී මහත්මිය විදේශගත වෙලා සිටින්නේ. ඇය සහ පවුලේ පිරිස විසින් මේ පින්කමේ දායකත්වයේ අනුග්‍රහකත්වයේ දක්වමින් කටයුතු කරනවා. ඒ වගේම විශේෂ වශයෙන් අප විහාරස්ථානයේ දායකත්වයේ දරන ගිම්හානි ප්‍රාර්ථනා ජයතුංග මෙලවේ ඇතුළු පවුලේ පිරිස විසින් අනිත් දායකත්වයේ ධර්මයෙන් අද පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට දෙනවා. අද මේ පූජා පින්කම් සිදු කිරීම සඳහා අපි ආරාධනාවන් සිදු කරන්නට යෙදුණා. අම්බලන්ගොඩ ගල්දොව ශ්‍රී ගුණවර්ධන යෝගාසන සංස්ථාව ඇතුළු කල්යාණී යෝගාසන සංස්ථාවේ මහා ලේකකාධිකාරී දුරන්දර මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කල්යාණී යෝගාසන සංස්ථාවේ වැඩ බලන අනුනායක දුරන්දර එවාගෙම මහා කප්පින වරව්ව සීමා මාලක සීමාමාලක පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ මහෝපාධ්‍යාය එවාගේම අගමහා පණ්ඩිත මහා කම්මට්ටානාචාර්ය අති ගෞරවනීය ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්ම දේශක පූජනීය අපේ කහගොල්ලේ සෝමංසා විදාන ගරු කටයුතු අපේ අනුනායක හාමුදුරන් වහන්සේ තමයි අද මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුනේ. ඉතින් විශේෂ වශයෙන්ම ගරු කටයුතු අපේ අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරමින් මම මේ අවස්ථාව තුළ බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව පිළිඅරමුණු ලබනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් අපේ ආරාධනාව පිළිඅරගෙන මේ අවස්ථාවට වැඩම කරන්ට යෙදුන අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාසන සංස්ථාවේ මහා ලේකකාධිකාරී එවාගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන අනුනායක දුරන්දර අති ගෞරවාර්ථ මහෝපාධ්‍යාය එවාගේම අගමහා පණ්ඩිත මහා කම්මට්ටානාචාර්ය අති ගෞරවනීය අපේ කහගොල්ලේ සෝමංසා විදාන ගරු කටයුතු අපේ ලොකු හාමුදුරන් වහන්සේට බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. මෙතෙක් පටන් මේ පූජා පින්කම් සහිත එවාගේම චෛත්‍ය වර්ණනාව සිදු කර දෙන හැටියට සෑම කෙනෙක්ම සාදුනාදයක් පවත්වන්න. විශේෂ වශයෙන්ම දෙහැත්ටි පිළිගන්වලා අපේ ගරු කටයුතු හාමුදුරන් වහන්සේට පූජා පින්කම් සඳහා ආරාධනා සිදු කරන හැටියට මේ පින්කමේ දායකත්වයේ දරන ගිම්හානි ප්‍රාර්ථනා ජයතුංග මෙලවියට අපි කාර්මික සිතින් යුක්තව සේවපත් කරනවා. ගරු කටයුතු අපේ නායක හාමුදුරන් වහන්සේට දෙහැත්ටි පිළිගන්වලා මේ පූජා පින්කම් සහිත ධර්ම දේශනාමය පින්කම් සඳහා ආරාධනාවන් සිදු කර දෙන හැටියට
නමස්කාරය කියන කවුද? බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิปิสุนาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิปรุสาวาจาเวรมณีสิกขาปดังสมาธิยามิสัมปัปปลาภาเวรมณีสิกขาปดังสมาธิยามิมิจฉาอาជីวาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสัทธิงอาជីวอัตตมกศีลังธัมมังสาธุขังสุรักขิตังกัตวาอัปปมาเดนะสัมปาเวตัมบังගරු කටයුතු විහාරාධිපතින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ අවසර සදහවත් වාසනාවන්ත පින්වත්නි අද මේ හැම දිනාටම නැවත වතාවක් මහා පින්කමක් සිදු කර ගන්නට අවස්ථාව සැලසුණා මේ දිනවක වානෝ පුරාවතම පිරිත් දේශනා පින්කම් පොත නිරාවරණය කිරීමේ පින්කම ඒ වගේ බුද්ධ පූජා බෝධි පූජා මල් පහන් ගිලන්පස පූජා පින්කම මේ පාරේ ඈතටම දෙපැත්තේ දල්වා තිබෙන විදුලි පහන් ආලෝක පූජාව මේ ධර්මශාලාව තාවකාලිකව නම් සකස් කරලා කරන පූජාව වශයෙන් පින්කම් රාශියක්ම විහාරාධිපති සරණ ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ප්‍රධානත්වයෙන් සංවිධානය කරගෙන තියෙනවා. මේ සෑය වෙනුවෙන් මේ අභිනව ශාලාව වෙනුවෙන්
විදුලි ආලෝක පූජා වෙනුවෙන් එවැගේම තව නොයෙක් දාන මාන දන්සල් ආදී වෙනුවෙන් දායකත්වයේ දරපු පින්නතුන්ලාට අතිවිශාල පිනක් ලැබිලා තියෙනවා. ඉතින් සරණ ස්වාමීන් වහන්සේ සතුටු වෙන්න ඕන. මේ විහාරස්ථානයේ විනාශීට ගොස් තිබුණේ බොහොම අමාරුවෙන් නමුත් මෙතන රැඳී මේ ආගමික වතාවක් පින්නතුන්ලගේ සිදු කර දීලා අද ඊ타ත්ම දර්ශනීය වැඳුම් පිදුම් කිරීම සුදුසු බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ වැඩ ඉන්න තැනක් බවට පත් කළා. උන්වහන්සේට සංසාරේවත් ගෙවා නිම කළ නොහැකි පිනක් මේ රැස් කර ගන්න ලැබිලා තියෙන්නේ. හැමෝම උදව් උපකාර අනුග්‍රහ දක්වලා තියෙනවා. ඒක සන්තෝෂයට කරුණා. මේ වාගේ පින්කමක් දකිනකොට ඔබ අප හැමෝටම සන්තෝෂය දැනෙන්නේ. ඒ සන්තෝෂයටමයි පින කියලා ව්‍යවහාර කරන්නේ. හිතේ සතුට සිහි කල්පනාව මේ දෙක හොඳට වැඩ කළා නම් පින්කම මහා සරුසාරයි අතිවිශාල පින්කමක් කරගත්තයි කියලා සතුටු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් මොකටද කියලා කවුරු හරි කිව්වනම් ආලෝක පූජා මොකටද කියලා යමෙක් හිතුවනම් සංසාරෙම දුක් විඳින්න ඕන. සංසාරෙම සැප නැ දුකමයි. ඒ නිසා දාප අතිවිශාල පින්කමක් කරගන්නවා කියලා සතුටු වෙන්න. ඒ සරණ ස්වාමීන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ මහා පින්කම සංවිධානය කළේ. තමගේ ගුරුවරයාටත් හොඳට සැලකුවා. වැඳුම් පිදුම් කළා. අවසන් ගෞරවයේ ඉහළින්ම සිද්ධ කළා. ඒ වගේ මේ විහාරස්ථානයේ සතර පෙරුවේ දායකවරු මේ සියලුම ආගමික වතාවත් ඉෂ්ට කර දෙනවා. ඒ වගේ ප්‍රදේශයේ සියලුම වෙහෙර විහාරස්ථානත් එක්ක සම්බන්ධතාවය තිබෙනවා. අන්න ඒක තමයි වැදගත්ම කාරණේ. ඒ සියලු කටයුතු කරගෙන යන්න සරණ ස්වාමීන් වහන්සේට වාසනාව ලැබීම ගැන හිතලා හැමෝම උන්වහන්සේට නිරෝගී සැප දිව්‍යාසිර ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. කොයි කාගෙත් උදව් උපකාර අනුග්‍රහය ඇතිව මේ සෑරදුන් වහන්සේ ගොඩනංවා ගන්නට පුළුවන්කම ලැබුණා. එතෙන් කාටත් පේනවා මේ සෑයේ වැදගත්කම. මළුවට ගිහිල්ලා දන ගහන නළල බිම තියන වඳින්න පුළුවන් තත්වයට ගොඩනංවාගෙන තිබෙනවා. ඒක සන්තෝෂයට කරුණා. අංග සම්පූර්ණ සෑයක් ඉදවුණා. ඊළඟට මේ ධර්මශාලාව හදාගත්තාම සියලු කටයුතු සම්පූර්ණයි. පින්නතුන්ලගේ සීල භාවනා කටයුතු දානමාන පින්කම් ආදී සිදු කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ සෑරදුන් වහන්සේ බුද්ධ ශාසනයටම සංසන්දනය කරමින් කරපු දෙයක්. මේ චෛත්‍ය රාජන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ තමයි හදන්න පටන් ගත්තේ. දීර්ඝායු බුද්ධ ශාසනවල ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවහම ලෝකෙටම එක සෑයයි හදන්නේ. ඒ කියන්නේ 13 වහන්සේලා කුඩා අණු කුඩා කොටස් වලට වෙන් වෙන්නේ නැහැ. එක ගුලියක් වගේ තමයි තිබෙන්නේ. ඒ නිසා රට ලෝකෙ පුරා චෛත්‍ය හදන්න බෑ. හැමෝම එකතු වෙලා එකයි කරන්නේ. ඒකට නොයෙක් දෙනා වැඳුම් පිදුම් සත්කාර කරලා දෙව්ලොවට පත් වෙනවා. සකල සම්පත් නෙලා ගන්නවා. අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45යි බුද්ධ වයසෙන් වැඩ සිටියේ. පරම වයස අවුරුදු 80යි. බුද්ධ ශාසනය අවුරුදු 5000ක් පවතින්න ඕන. අන්න ඒකට තමයි මේ සෑරදුන් වහන්සේ ප්‍රතිමා වහන්සේ ඊළඟට බෝධීන් වහන්සේ සහ 13 වහන්සේ පිළිබඳව දේශනාවන් පවත්වලා තිබෙන්නේ. එතකොට ලංකාවේ බැලුවොත් රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණය 13 වහන්සේ වැඩ ඉන්න සෑය. ද්‍රෝණය කියන්නේ පුරාණ ගෙවල් වල තිබුණ හාල් මනින සේරුව කියන එකක් අද නැහැ. ඒකට තමයි ද්‍රෝණය කියලා කියන්නේ. මේ පුරා ද්‍රෝණය කියතර පුරෝපු සේරුව ප්‍රමාණේ 13 වහන්සේ වැඩ ඉන්න ලෝකේ
එකම සෑය රුවන්වැලි මහා සෑය. එතකොට ඒකත් අපිට හම්බ වුණේ. දුටුගැමුණු රජතුමා බොහොම ඕනකමින් ඒ සෑය හැදුවා. බුද්ධ උපත, ඊළඟට බුද්ධත්වය, ඊළඟට ධම්සක් සූත්‍ර දේශනාව, පරිනිර්වාණය. මේවා රත්තරන් පිළිම වලින් අඹලා ඒ සෑය ගර්භයේ අභ්‍යන්තරයේ වැඩ ඉන්නවා. ඊළඟට දඹදිව බෝධීන් වහන්සේගේ ශාඛාව, දක්ෂිණ ශාඛාව අපි ළඟ තමයි ගුඩමාළුවේ වැඩ ඉන්නේ. ලෝකේ කිසිම තැනක නැහැ ඒ බුද්ධත්වයට පත්වන බෝධීන් වහන්සේ නම. අපිට ඒකත් හම්බෙලා තියෙනවා. දළදා වහන්සේලා 4 නමෙන් දෙනමක්, එක නමක් මහනුවර දළදා මාලිගාව, අනිත් එක සෝමවතී චෛත්‍යය. අපුධාතුන් වහන්සේලා දෙනමෙන් එක නමක් තියෙනවා අපුධාතුව තූපාරාමය. ඊළඟට ලලාට ධාතුන් වහන්සේ අපි ළඟ සේවවාවිල. ඊළඟට ග්‍රීවා ධාතුන් වහන්සේ, බෙල්ලි ධාතුන් වහන්සේ මහියංගන සෑය. ඒ අතින් බැලුවම අපි හරිම වාසනාවන්ත පිරිසක්. ඒ වගේම ලංකාව පුරාම තිබෙන 8 ස්ථාන, 16 ස්ථාන සහ කුඩා අනුකුඩා සෑම විහාරස්ථානයකම ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒකත් අපේ වාසනාව. මේවා ගැන හිතලා බලනකොට ලංකාවේ බෞද්ධ ජනතාව මහා වාසනාවන්ත පිරිසක්. වදින පුදන ගරු කරන පිරිසක් නිසා ඒ අයට සංසාර ගමන අඳුරක් නැතුව සකල සම්පත් වලින් පරිපූර්ණ ජීවිතයක් ලබාගෙන සංසාර දුකින් පවා නිදහස් වෙන්න පුළුවන්. මේ සෑරදුන් වහන්සේගේ තියෙන අඩිතාලම ඒක බොහෝම සවිශක්තිමත්ව තියෙන්නේ. ඒක හරියට දැම්මේ නැත්නම් බඳ දෙදරා යනවා. ඒ වගේත් ඒක පැත්තකට ගිලා වහිනවා. ඒ නිසා අඩිතාලම කියන එක බොහොම හොඳට තියෙන්න ඕන. ඒක බුදු සසුනෙන් උගන්වන්නේ සීලේ හැටියටයි. එහෙමනම් සීලය කිව්වම තත්ත්වයන් සරණ ගිහින් සමාදන් වෙන පංචශීල. ඒ පංචශීලය හරියට රකින්න ඕන. සිත කය වචනේ පිරිසුදු කරගෙන බොහොම ඕනෑකමින්, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, සත්ව ඝාතනාවෙන් වැළකීලා ඒ සීලය රැක ගන්නට ඕන. ඉතින් සීලේ අඩුපාඩුකම් තිබුණොත් නොයෙක් දෝෂාරෝපණ එනවා. ඒ වගේම තමන්ගේ ජීවිතේ අඩුපාඩුකම් බහුල වෙනවා. එහෙම නැතුව සීලය හොඳට රැක ගන්න ඕන. ඒතකොට සෑරදුන් වහන්සේගේ අඩිතාලම සීලය හොඳට සවිශක්තිමත්ව ඒ අඩිතාලම තිබෙන නිසා. ඊළඟට පේසා වලලු 3ක් තියෙනවා. ඒකට කියන්නේ සමාධි කියලා. ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන කියලා ධ්‍යාන 3ක්. මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන 3ක් ලැබෙනවා. ඒක හරිය ප්‍රබලයි. ඒ ධ්‍යාන 3 සංකේතවත් කරන්නේ ඔන්න ඔය කියන එහෙම නැත්නම් සමාධිය තහවුරු කරන්නේ පේසා වලලු 3ෙන්. ඊළඟට සෑරදුන් වහන්සේගේ බඳ තියෙනවා. ඒ බඳ ප්‍රඥාව, සීල, 2 සමාධිය, 3 එක ප්‍රඥාව. එතකොට මේ බඳට ඕන තරම් දෙයක් ඇතුළු කරන්න පුළුවන්. නොයේ පූජා වස්තුන් අපි තැන්පත් කරනවා. ගඩොල් දසදහස් ගණන් තැන්පත් කරලා තමයි බඳ හදාගන්නේ. එතකොට බඳ ප්‍රඥාව. එතකොට මේ ප්‍රඥාව කිව්වහම සීමාවක් නැහැ. මේ ප්‍රඥාව නොයෙක් ක්‍රමවලට දියුණු කරන්න පුළුවන්. දැන් පාසල් අධ්‍යාපනයේ යන දරුවා 1 2 3 4ම ගිහිල්ලා උසස් පෙළ සමත් වෙන විශ්වවිද්‍යාලයට යනවා. එතනනොත් අධ්‍යාපනය හොඳට ලබාගෙන අවුරුදු 4-5 ඉංජිනේරුවෙක්, දොස්තරවරයෙක්, ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක්, විද්‍යාඥයෙක් බවට පත් වෙලා ඉහළ තනතුරු වලට එනවා. ඒ ප්‍රඥාව නිසායි. බුද්ධ ශාසනය තුළ සමත විදසුන් භාවනා කරන බණ අහලා අපි මේ නොවන හොඳට දියුණු කරගන්නවා. ඒ දියුණු කරගන්න නොවන සංසාරෙතම යනවා. සසර ගමන වාසනාවන්තයි. දසමහා විපස්සනා ඥාන කියලා තියෙනවා. ওই භාවනා කරන අයට ලැබෙන ඥාන 10ක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ సంతානේ ඥාන සාගරය ගණන් කරන්න බෑ.
ඒ තරම් ඥාන සම්භාරයක් බුදුරජාණන් වහන්සේට තිබෙන අන්නේ නිසා සෑයේ වඳ ප්‍රඥාවට උපමාව ගෙනාවා. ඊළඟට හතරස් කොටුව මේ ප්‍රඥාවල තමයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ වෙන්නේ. චතුරාර්ය සත්‍ය කියන නමක් තමයි හතරස් කොටුව. එතකොට මේ දේවතා කොටුව. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණාම ඊළඟට තියෙන පොත් කැරැල්ලේ වලලු 8ක් තියෙනවා. ඒ වලලු 8 කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරිහත් මාර්ගඵල කියලා 8ක් තියෙනවා. පොත් කැරැල්ලේ වලලු 8යි. ඊළඟට පොත් වහන්සේ චූඩාමානික සවි කරලා අපි නැකතක් බලලා තමයි බුදුනේ තන්පත් කරන්නේ. ඊට පස්සේ රෙදි කැබල්ලකින් වහලා නියමිත වේලාවට අපි ඒක ඇදලා දාන විවෘත කරනවා. ඒ පොත් කැරැල්ලට කියනවා පොත් වහන්සේට කියන්නේ නිර්වාණය අවසානය. එතකොට බලන්න සීල, සමාධි, ප්‍රඥා, චතුරාර්ය සත්‍ය, ඊළඟට සෝවාන් ආදී මාර්ගඵල 8, ඊළඟට නිර්වාණය. නව ලෝතර ධර්මයේ කියවෙනවා. සීලය කිව්වහම විනය පිටකයේ 21000ක් ධර්මස්කන්ධයේ මේ සෑ රදුන් වහන්සේගෙන් කියවෙනවා. සමාධි කියන එක සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21000ක් මෙතනින් කියවෙනවා. ඊළඟට බන්ධකොළස ප්‍රඥාව අභිධර්මයේ 42000ක් ධර්මස්කන්ධය. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. සීල, සමාධි, ප්‍රඥාව සිහි වෙනවා. චතුරාර්ය සත්‍ය සිහිපත් වෙනවා. උඩ කොටසේ නව ලෞතර ධර්මයේ සිහිපත් වෙනවා. සූත්‍ර වෙනේ අභිධර්ම පිටකතරේ කියවෙනවා 84000ක් ධර්මස්කන්ධය පිළිබිඹු වෙනවා. ඒතකොට බලන්න සෑරදුන් වහන්සේ කිව්වහම මොනතරම් බලගතුද කියලා. ඒ නිසා සෑමලුවට සෙරෙප්පු දාගෙන යන්න බෑ. හිස්සසොන් දාගෙන යන්න බෑ. අසංවර ඇඳුමින් යන්න බෑ. ගෞරවයෙන් ඇතුල් වෙලා මල් පහන් ගිලන්පස තැන්පත් කරලා දන ගහලා නළල බිම තියලා වදින්නට ඕන පුළුවන් අය. ඒ වගේම තනකොළ තියනවා නම් ඉවත් කරන්න ඕන. ඒ වගේම අතුපතු ගන්න ඕන. ඒ වත් විශාල පින්කම් සංසාරේ දඩ වන පිළිකා කුෂ්ඨ රෝග හැදෙන්නේ නැහැ. මහා ප්‍රතාප ජීවිත ලැබෙනවා. ඒ සෑම මළුවේ වතාවත් කිරීම. බෝ මළුවේ, විහාර මළුවේ ඒ වගේම තමයි. ඒ ප්‍රබල අනුසස් ලබා දෙන පින්කම් මේ පින්නතුන්ලාට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඇන්දෑවේ පුළුවන් අය ඇවිල්ලා මේ වතුපතු ගන්න, පරණ මල් ඉවත් කරලා, පහන් දැල්වල මල් පූජා කරලා, වැඳුම් පිදුම් කරලා යන්න පුරුදු පුහුණු වෙන්නට ඕන. එතකොට සංඝයාට ලොකු උදව්වක්, ඒ වගේම Tamanට ලොකු වෙන විහාරස්ථානයේ පිරිසිදුකම ආරක්ෂා කරගන්න ලොකු ශක්තියක් ලබා දුන්න වෙනවා. එතකොට මේ සෑරදුන් වහන්සේට මුල්ගල් තැබීමේ පටන් පොත් වහන්සේ නිරාවරණය කිරීම දක්වාම විශාල ධනයක් වැය කරන්න සිදු වුණා. ඒ කාලේ ධනය, ශ්‍රමය, ද්‍රව්‍ය ලබා දුන්න හැමෝටම සංසාරේවත් ගෙවා නිම කළ නොයක පිනක් ලැබිලා තියෙනවා. ඒක දිනපතාම සිහිපත් කරන්න ඕන. මා විසින් චෛත්‍ය රාජන් වහන්සේට ගඩොල්, වැලි, සිමෙන්ති, තේල්, ශ්‍රමය ලබා දීලා තියෙනවා. මිල මුදල් ලබා දීලා තියෙනවා කියලා හැමෝම හිතලා සතුටටපත් වෙන්න අනුන්ට කියන්න යන්න ඕනේ නැහැ. තම තමාම ඒ ගැන හිතලා සන්තෝෂීටපත් වෙන්න ඕන. ඔය පියවතර බුදුරජාණන් වහන්සේගේ සෑය ගොඩනම් වන්නට උදව් පදව් කරපු සංඛ්‍යාව ප්‍රමාණයි. ඒගොල්ලෝ සුගතියෙන් සුගතියට ගෙහෙලා ඒ බුද්ධ ශාසනවලදී නිවනටපත් වෙලා තිබුණා. තව හිටියා මේ බුද්ධ ශාසනයේ කච්චායන කියලා රහතන් වහන්සේ නම. උන්වහන්සේ කියනවා මම ඒ සෑරදුන් වහන්සේට කුඩා රන්ගඩොලක් හදලා තැන්පත් කළා. ඒ අනුවසෙන් උපදින භවයක් පාසාම මගේ ශරීරයේ රත්තරන් පාටයි දිෂ්ඨ ගන්නවා. මේ ජීවිතේ
දර්ශනීය ජීවිතයක් මට කච්චායන කියන නම ලැබුණෙත් ඒකයි. කච්චායන දිලිසෙන්නේ යන නම හම්බුණ සකල සම්පත් වලින් පිරිපුන්නුණයි කියලා. ඊළඟට අනිත් ගඩොල් පූජා කරපු තව නොයෙක් දේ පූජා කරපු අය සංසාරේ ප්‍රතාපවත් මහේශාක්‍ය ජීවිත ලබාගෙන මේ ශාසනයේ රහත් වෙලා තියෙන බොහොම දෙනෙක්. ඒ වගේම කිසිම දෙයක් පූජා කරගන්න බැරි වෙච්ච කෙනෙක් උතුරු සළුව කොටියක් වශයෙන් පූජා කළා. එයත් එතුමාට මේ බුදු සසුන දක්වාම සුගතියක ඉඳලා නිවනටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තරුණ ළමයි වනමල් විශාල ප්‍රමාණයක් ගෙනවෙත් ඒ සෑය තන්පත් කරලා පහන් දැල්වලා පහන් පූජාවක් කළ වන්දනා කළා. ඊට පස්සේ වාඩි වෙලා බුදුගුණ භාවනාව කළ ඉතිපිසෝ පාඨය මෙනෙහි කළා. එච්චරයි පින්කම. මේ කරගත්තෝ බුද්ධ පූජා වන්දනා මාන පින හේතු කරගෙන කල්ප ලක්ෂයක්ම සුගතියේ ඉඳලා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙලා රහත් භවෙන් නිවනටපත් වුණා. ඒ රහතන් වහන්සේව තමයි ඒ පූජාවේ අනුසස් ප්‍රකාශ කළේ. සක්විත රජවරුණ, ප්‍රදේශ රජවරුණ, ඒ වගේම දෙව්ලොවට අධිපති වුණ, ධන කුයරින් වුණ ඒ සියලුම සම්පත් ලැබුණේ මේ සෑරදුන් වහන්සේට මල් පහන් ආදී පූජා කරලා වන්දනා මාන කිරීමේ පින හේතු කරගෙනයි. බුදුගුණ භාවනා පිනෙන් අන්තිමේ රහත් බවට පත් වුණා. ඒ වගේ මේ සරණ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ මහත්තුරු මව්වරු දරුවන් විශාල වෙහෙසක් දරලා තමයි මේ සෑරදුන් වහන්සේ ගොඩනංවගත්තේ. තමන්ගේ ධනය කාලය ශ්‍රමය වැය කරලා අතීත සංසාරේ මේ වගේ පූජාවන් කරගන්න බැරි වුණා. අනාගතෙත් එහෙමයි. නමුත් අද තමන්ගේ සී කල්පනාව පවතින කාලේ ඒ වගේ යම් පරිත්‍යාගයක් කරන්න පුළුවන් අවස්ථාව තිබෙන කාලේ තමයි මේ මහා සෑරදුන් වහන්සේ ගොඩනැගුවේ. මේ සෑය අවුරුදු 5කින් 10කින් විනාශ වෙන්නේ නැහැ. අවුරුද්දට වරක් තීන් තාලේක කළාම අද හැදුවේ සෑය වගේ පේනවා. ඒතකොට පරම්පරා ගණනාවකට මේ සෑය වැඳ පුදා ගන්න පුළුවන්. හදපු අයට කොහොම පිනක් ලැබේද? භවයක් පාසාම ආයු වර්ණ සැප බල ඥාන කියන උදාර අනුසස් පහක් ලැබෙනවා. ධන දානීය සීසුදු සම්පත් සීමාවක් නැහැ. ඒ වගේම දද වන පිළිකා කුෂ්ඨ රෝග හැදෙන්නේ නැහැ. මනුලවත් දෙව්ලොවත් මහා වාසනාවන්ත ජීවිත පෙළක් ගත කරලා මේ සංසාර දුකෙන් අත මිදී අමා මහ නිවනටපත් වීමේ වාසනාව තිබෙනවා. අන්න ඒවා ගැන හිතලා කල්පනා කරලා අද මහා පූජාවක් කරගන්නට වාසනාව ලැබුණයි කියලා සන්තෝෂීරපත් වෙන්නට ඕන. මේ මහා පින්කම උදව් කළ හැමදෙනාම මේ මොහොතේ ගා ගැන හිතලා සන්තෝෂීරපත් වෙන්නට ඕන. දර්ශනීය පෙරහැරක් පවත්වලා තිබුණ ඒ වෙනුවෙන් විශාල පිරිසක් සහාය උපකාරය අනුග්‍රහය දක්වලා තිබුණ ඒගොල්ලෝ ඒ ගැන හිතලා සන්තෝෂීරපත් වෙන්න. එහෙමනම් දැන් මේ ශාලාවේ තැන්පත් වන ඔබ අප සියලු දෙනාම මේ දල්වා තිබෙන තෙල් පහන් ආලෝක මේ අතිවිශාල විදුලි පහන් ආලෝක පූජාව ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරමු. පූජා වේවා. මේ පින සරණ ස්වාමීන් වහන්සේ ඇතුළු බාක හැමෝටම සසර වසනතුරු නිවන් දකින්නතුරු ප්‍රඥා ලෝකී ලැබේවා. අවිදු අඳුරු දුරු වේවා. දුක් කරදර සංසිඳේවා. චතුරාර්ය සත්‍ය අවබෝධී පිණිස හේතු වේවා. වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. දසද පැතිරෙන සුවඳ දුම් පූජා කරමු. පූජා වේවා. මේ පිණින් අපට නිවන් දකිනාතුරු සිල්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කරමින් නිවන් මාර්ගය ගන්නට ලැබේවා කියලා පැතුමින් පූජා කරමු. වරණ ගන්ධ සම්පන්න මල් පූජා කරමු. පූජා වේවා. මේ පූජාවෙන් ජනිත වන පින වාප සියලු දනාද සසර වසනතුරු නිවන් දකින්නතුරු පිරිසුදු සිතක් කයක් වචනයක් ලැබේවා. පිරිසුදු ජීවිතයක් ලැබෙමින් නිවන් මාර්ගය ගන්නට ලැබේවා කියලා පැතුමින් පූජා කරමු. අෂ්ටපාන ගිලන්පස තතුමඳුර දැහැන් දෙහෙත් ඖෂධ පූජා කරමු. පූජා වේවා.
මේ පූජාමේ පිනෙන් අපට නිවන් දකිනාතුරු කායික රෝගයක් මානසික රෝගයක් නොවේවා නිරෝගී වන්ත ජීවිත පෙරක් ලැබෙමින් නිවන් මාර්ග යා ගන්නට ලැබේවා කියලා ප්‍රථමයෙන් පූජා කරමු. ඒ වගේම මේ අභිනවයෙන් තාවකාලික නම සකස් කරගත් මේ ධර්මශාලාව පූජා කරමු. පූජා වේවා ඒ අනුවසින් සසර වසනතුරු නිවන් දකිනතුරු දුකක් කරදර පීඩාවක් නැතුව මහේසාක්‍ය ජීවිතයක් ලැබෙමින් නිවන් මාර්ග යා ගන්නට ලැබේවා යන උත්තරීතර ප්‍රාර්ථනාව ඉතේ තබා ගනිමු. සෑරදුන් වහන්සේ සකස් කරන මේ සෑරදුන් වහන්සේද ලෝතර බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා හැදුවේ ලෝතර බුදුරජාණන් වහන්සේ උදෙසා මේ සෑය පූජා කරමු. පූජා වේවා කොඩි දජ පතාක සියල්ලම පූජා කරමු. පූජා වේවා මේ පිණින් අපට නිවන් දකිනා ජාති දක්වාම ආලෝකමත් විසතුරු ජීවිත ලැබෙමින් නිවන් මාර්ග යා ගන්නට ලැබේවා කියන ප්‍රතිවෙන් පූජා කරමු. මේ රැස්පත් කරගන්න පින සරණ ස්වාමීන් වහන්සේතුළු සංඝ රත්නයේ මේ පින්නතුල්ලාගේ නවින් පරලෝකීය මෞඛ්‍ය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී සියලු ඥාතීන්ට අපවත් වේවදාල නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ රත්නයට මේ විහාරස්ථානයේ දියුණුව පිණිස කටයුතු කරන පරලෝකීයයට සුඛිත මුදිත ජීවිත පෙළක් ගත කරලා අමහා නිවන් සම්පත් අවබෝධ කරගන්න ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් සතරවරන් දෙවියන් විශ්වගතර ගම සමන සමන් දෙවියන් දුටුගමන දිව්‍ය රාජයා වැස්සවලා පුන්නවලා පවාතවලා අපදවියන් ඇතුළු සියලු දෙවියෝ පින් ලබාගෙන හැමෝටම දේව ආරක්ෂාව ලබා දෙත්වා දෙවියන්ට නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න ඕන. ඒ වගේම සරණ ස්වාමීන් වහන්සේගේ ප්‍රභා ප්‍රමෝගවත් ජීවත් වන මෞඛ්‍ය වැඩිහිටි ගුරුවරයාදීන්ට මේ පින් වලින් නිරුක් නිරෝගී සම්පත් විවාසය සම්පන්න වේවා. පාරමී ගුණ දියුණු වේවා. මේ පැමිණ සහභාගී වෙන මහත්වරු මව්වරු දරුවන්ට සෑය ගොඩනංවා ගන්න උදව් උපදව කළ හැමෝටම මේ අභිනව ටික දවස් වල ගොඩනංව මේ ධර්මශාලාව ඉදිකිරීම කටයුතු ඉදන් කළ හැමෝම දන්සල් පැවැත්වූ හැමෝම ආලෝක පූජාවේ දායකත්වයේ සුළු සියලු දෙනාම හැම කල්හිම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වර්ණ සැප බල ඥාන සම්පත් දියුණු වේවා. සසර ගමනත් වාසනාවන්ත වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමහා නිවන් සම්පත් අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා හිතේ තබාගෙන මේ පූජාව වන්දනාව සිදු කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජා ලෝකානුකම්පයා ගණසාරත්පදිත්තේන දීපේන කමලංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං විජ්ජුල්ලතා පදිත්තේන දීපේන කමලංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ වන්දිනා සුගන්ධිනා ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං පක්ඛං පසන්න මధుරං සුවං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තම අදිවාසේතනෝ වන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතනෝ වන්තේ බේසජ්ජං පරිපක්ඛිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතනෝ වන්තේ සම්මං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම වන්න
විපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන වේ නරදාමි මුක්ඛං උක්ඛං විනායාති යතායි ධම්මේ කායෝ යාති විනාශං සාදු 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 ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුග ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධාතීතා යේච බුද්ධානාගතා පච්චම් ධම්මාචයේ බුද්ධාං වන්දාමි නති මේ සරණං වන්නං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වන්දේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේ වන්පාද පංසුවරුත්තමං බුද්ධේයෝ කලිකෝ දෝසෝ බුද්ධෝ කමතු තන්නමං සාදු 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 ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකා ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චං වේදිතම්බෝ විඤ්ඤෝහේති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච ධම්මාතීතා යේච ධම්මානාගතා පච්චුප්පන්නාචයේ ධම්මා වන්දාමි සම්පදා නති මේ සරණං වන්නං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වද්දේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං ධම්මං ච ත්‍රිවිධං වරං ධම්මේයෝ කලිකෝ දෝසෝ ධම්මෝ කමුතු ධම්මං සාදු 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 සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤංගෙන් ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච සංඝාතීතා යේච සංඝානාගතා පච්චුප්පන්නාචයේ සංඝාං වන්දාමි සම්බුදා නති මේ සරණං වන්නං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වද්දේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං සංඝං ච ත්‍රිවිධෝත්තමං සංඝේයෝ කලිකෝ සංඝෝ කමතු තන්නමං සාදු සාදු දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං පටිවාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේන බුද්ධ ඥානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමග පාටියාවේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං සම්බන්නත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ
යස්ස මූලේ විසින්නෝව සම්බාධි විජයන්නකා පත්තෝ සම්බන්නතං සත්තාවන්දේ හිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා ආන්දිතේ නමස්සාමි බෝධිරා නමක්තුතේ මහියංගනං නාගදීපං කල්යාණං කදවාන් දිවාගෝහං දීගවා චේතියං ච මතිංගනං තිස්ස මහා විහාරං ච බෝධිං මරිචවත්තියං ස්වර්ණමාලී මහා චේතියං තුපානවයා ජේතවනං සේන චේතියං තථා චගාමකං ඒතේ සෝරසතානානි අහං වන්දාමි සම්බදා වන්දාමි චේතියං සම්බන් සම්බකාමේසු පතින් සාරේරික ධාතුමහෝ බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේතියං සම්බකාමේසු පතින්දිතං සාරේරික ධාතුමහෝ බුද්ධ රූපං සකලං වන්දාමි චේතියං සම්බන් මේසු පතින්දිතං සාරේරික ධාතුමහෝ බුද්ධ රූපං සකලං සදා සාදු 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 මේ වාක්‍ය කියන්න නිරෝධ සමාපත්තියං නැගී සිටියාක් මෙන් මහා කරුණා සමාපත්තියං නැගී සිටියාක් මෙන් අරිහත් ඵල සමාපත්තියං නැගී සිටියාක් මෙන් වැඩහිලින්නා වූ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් අනුව්‍යංජන ලක්ෂණයෙන් හේතුමාල අලංකාරයෙන් සබනග්ගන බුදු රස්මාලාවෙන් හිරුමඳලක් මෙන් බබලන්නා වූ සඳමදලක් මෙන් බබලන්නා වූ දේවාති දේවෝ සක්‍රාති සක්‍රවෝ බ්‍රහ්මාති බ්‍රහ්මවෝ මාද පරාජය කළාවෝ වන්දනීය විවන්දනීය වූ පූජනීය අවිපූජනීය වූ දසබලධාරියෝ තුන් ලෝකවාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට යෝග්‍යෝ භාග්‍යවත්ෝ අරිහත්ෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේටද නවලෝතුරා ධර්මයටද ආර්ය මහා සංඝ රත්නයටද සෑරදුන් වහන්සේටද බෝධීන් වහන්සේටද රුවන්වැලි මහසෑයටද ජයශ්‍රී මහ බෝධියටද බුද්ධ ගයාවටද ලොව පාලනී වදාළා වූ අනන්ත අපරිමාණ වූ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාටද මනුලොව දෙව්ලොව බඹලොව නාලොව වැඩ සිටින්නා වූ බෝධීන් වහන්සේලාටද ප්‍රතිමා වහන්සේලාටද
වහන්සේලාටද මේ පහන් ආලෝකයෙන් පූජා කරමි පූජා වේවා මේ විදුලි පහන් ආලෝකයෙන් පූජා කරමි පූජා වේවා මේ සුගන්ධ ධූපයෙන් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් සමෝහයෙන් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් පූජාවෙන් ගිලන් පස පූජාවෙන් දෑත් බෙහෙත් ඖෂධ පූජාවෙන් පූජා කරමි පූජා වේවා මේ විසිතුරු කොඩි සමෝහයෙන් පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ නිවන් සුව පතා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා මේ බුද්ධ පූජාමය වන්දනාමය සීලමය කුසලානිසංසය අප සැම දෙනාටද මියගිය ඥාතීන්ටද මව්පිය ගුරුතුමන්ටද සියලු දෙවියන්ටද සියලු සත්වයන්ටද එකසේමක් වේවා අනුමෝදන් වෙත්වා මෙපින් බලයෙන් ජරා මරණ ආදී අනේක දුක්ඛයන්ගෙන් නිදහස්ව ලබන්නා වූ අමා නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු 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 ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ හේයින් රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේයින් සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අරසින්ද දෝහෙයින් රහසින් වත් පවුණු කළෙහින් සියලු පූජාවන්ට සුදුසු හේයින් අරහං නම් වනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු කවුරුත් දැස පියාගෙන විනාඩි දෙකක් බුදුගුණ භාවනාව කරන්න ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ යන පාඨය දරුවෝ කවුරුත් හිතින් මෙනෙහි කරා.
සාදු සාදු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අවිසමිච්ඡ සක්ඛෝ දෝදසෝ දෝතේ සෝචෝ තස්ස මුදු අනකිමානි සන්තුස්සකෝ දසුබලෝතේ අප්‍රගිච්ඡෝ දසන්නෝති සම්තින්ද්‍රියෝ නිකපෝ අප්පගම්මෝ පුරේසු වනනුවිද්දෝ නිචගුණං සමාතරේ කිංචේන විඤ්ඤෝ පදේතෝ දේයං සුඛිනෝ කේමිනෝ හන්තු සම්මේ භවන්තු සුඛිතත්වා ඒකේ කිමාන භූතත්ති තසවා කාලාවානසේ දීඝායේ මහන්තා මජ්ජිමා යස්සකාංගතෝ දික්ඛායේ අන්දික්ඛායේ චදෝ වසන්ති අවිදෝලේ භූතාවා සම්භවේ සේවා සම්මේ සම් භවන්තු සුඛිතත්වා නකරෝ පරම්මි කුම්භේ කරාති මන්නේ චක්කච්ඡනං කන්ති විවාදෝසනා පතිවසන්නා නන්නමඤ්ඤස්ස දුක්ඛනිච්චේ මාතායතානියං උත්තං ආයුසායේ මනුරක්ඛේ ඒවං සම්බෝතේසු මාන සංඝාවයේන කරු මෙත්තං සම්බලෝකස්මින් මාන සංඝාවයේන කරුණා උද්දං අදෝදතේ අන්ත සම්මාදං අවේනම්මසකං තිත්තං තරං විසින්නෝ ආසරණෝ ආයාවතස්ස විදතමින්දෝ ඒතං සතින් අදිත්තේය රත්නමේකං විහාරං නිදමාවෝ දික්ඛින්ච අනුභවං සීලා දස්සනේන සම්පන්න කාමේසු විනේයේදං හරියාතු රන්දති පුනරේති තේන සච්චවං සුත්තිතේ හෝතු සම්පදා ඒතේන සච්චවං දේන සම්බදෝගෝ විනස්සකෝ ඒතේන සච්චවං දේන හෝතු තේ ජය මංගලං සම්මේතියෝ විවජ්ජන්තෝ සම්බරෝගෝ විනං මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සම්මංගලං රක්ඛන්තු සම්බදේව සම්බුද්ධානුභාවේන සදා සුත්තිවාන් භවතු සම්මංගලං රක්ඛන්තු සම්බදේවතා සම්බධම්මානුභාවේන සදා සුත්තිවාන් භවතු සම්මංගලං රක්ඛන්තු සම්බදේවතා සම්බ සංඝානුභාවේන සදා සුත්තිවාන්තු තේ නක්ඛත්තයක්ඛ භූතානං පාපංගානි වාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේ සම්මුඛං යන්දුන් නිමිත්තං අවමංගලං යෝචාමනාපෝ සකුනස්ස සන්දෝ පාපංගෝ දුස්සතිනං අකන්තං බුද්ධානු මෙවිනාසවෙන්තු යන්දුන් නිමිත්තං අවමංගලං චයෝ මනාපෝ සකුනස්ස සද්දෝ පාපංගෝ දුස්සතිනං අකන්තං ධම්මානු තේන විනාසවෙන්තු යන්දුන් නිමිත්තං අවමංගලං චයෝචා කෝසකුනස්ස සද්දෝ පාපංගෝ දුස්සතිනං අකන්තං සංඝානු විනාශවෙන්තු දුක්ඛප්පත්තාච නින්දුං ගයප්පත්තාච නිබ්බයා පත්තාච නිස්සෝකාන්තු සම්මේ පිපාහිනෝ සම්මේ බුද්ධාගරප්පත්තා පච්චේකානං චයං අරහන්තානං තේජේන ගන්ධාන සම්දසෝ සම්මේ බුද්ධාගරප්පත්තා පච්චේකානං චයං ගරං තේජේන රක්ඛං ගන්ධාන සම්දසෝ සම්මේ බුද්ධා කානං චයං ගරං අරහන්තානං තේජේ රක්ඛං ගන්ධාන සම්දසෝ
ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඉදං ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉත්තාවතා ච මන්නේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතා ච මන්නේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතා ච මන්නේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මන්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මන්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මන්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාගමෝ සතං සමාගමෝ යාව නිම්මාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාගමෝ සතං සමාගමෝ යාව නිම්මාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාගමෝ සතං සමාගමෝ යාව නිම්මාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං සම්බ දුක්ඛා පමුඤ්චතු සාදු 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 කායේන වාචා චිත්තේන කමාදේන මයා අච්චයං කමමේ භන්තේ ගෝරි පඤ්ඤකතා කායේන වාචා චිත්තේන කමාදේන මයා අච්චයං කමමේ ධම්ම සම්දිත්තිගතා කායේන වාචා චිත්තේන කමාදේන මයා අච්චයං කමමේ සංඝ සුඛිතං අනුත්තර සාදු 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 මේ මහා පින්කමේ ජනිතවන පින්වලින් පෙරවන් සරණින් පූජ්‍යපාද විහාරාධිපති සරණ ස්වාමීන් වහන්සේ ඉදිරි කාලේ තාම හොඳින් මේ කටයුතු කරගෙන ශක්තිය බලේ වාසනාව ලැබේවා දිවාසිරි සම්පන්න වේවා මේ හැමෝටමත් මෙලොව යහපත සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිම්මාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. අද මේ මහා පූජා පින්කමේ දායකත්වය දී විමානි චතුරංගේ මහත්මිය තෙපුදෙනිය ගිම්හානි ප්‍රාර්ථනාදයතුංග මහත්මිය තෙපුදෙනිය මේ දෙපළ ඇතුළු පවුලේ හැමදෙනාම අද මේ මහා පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කළා. ඒ දෙපළ ප්‍රධාන පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සම්පන්න ලැබේවා. අසනීප කුඩු පද්දර දුර වේවා. මාර්ග බාධක සංසිඳේවා. මේ ජීවිතේ වාසනාවන්ත වේවා. තමන් සිතන පතන සම්‍යක්කටම සඵල වේවා. සසර ගමන සූපත් වී නිවන් පසක් කරන්න මේ පින ඒ දෙපළ ප්‍රධාන හැමෝටම හේතු වේවා. වාසනාව වේවා කියන කවුරු සාදු කියන ප්‍රාර්ථනා කරන්න ආශිර්වාද. හැමෝටම තෙරුවන් සරණයි. ගෞරවනීය අපේ අන්නායක මහා ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සදහැති කාරුණික පින්වතුනි අද උතුම් අභිනව චෛත්‍ය රාජයන් වහන්සේ උදෙසා සිද්ධ කරන්නට යෙදුන
පූජා පින්කම් සහිත එවාගේම චෛත්‍යරාජයන් වහන්සේගේ කරන්ට දුන්න මේ උතුම් චෛත්‍යරාජයන් වහන්සේගේ වටිනාකම පහදා දෙමින් එවාගේම අතීතයේ කළ පින්කම් පිළිබඳව පහදා දෙමින් ඔබ අප හැමට ප්‍රමාණවත් වූ ධර්ම දේශනාවක් සහිතව පූජා පින්කම සිදු කර දී වදාළ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී එවාගේම අග්ගමහා පඬිත මහෝපාධ්‍යාය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ වැඩ බලන ශ්‍රීමත් අනුනායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නම් වන අති ගෞරවාර්හ අපේ විචිත්‍ර ධර්ම කතික පූජනීය කහගොල්ලේ සෝමංසා විදාන ගරු කටයුතු අපේ අනුනායක හාමුදුරන් වහන්සේට නිරුක් භව නිරෝගී සම්පන්න ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.